Hello ළමයි, welcome back to my YouTube channel. ඔන්න ඉතින් හුඟ දවසකට පස්සේ මම මේ වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් මේ vlog එක අපි කතරගම ගිය vlog එක. ඉතින් මේක හැම අවුරුද්දකම වගේ අපේ ආච්චි ගානේ එකගෙන යන trip එකක්. ඉතින් මම හිතුවා trip එක ගිහිල්ලා ගත්ත චුටි වීඩියෝ clips ටිකක් ඔයගොල්ලොන්ත් එක්ක share කරගන්න. ඉතින් අපි මුලින්ම සුමන සමන් දේවාලයට ගියා. ඊට පස්සේ සංකපාල කියලා පන්සලකට ගියා. මේ ට්‍රිප් එක ගිහිල්ලා ගොඩක් දවස් ළම ඇත්තම කිව්වොත් මට නම් මතකත් නැහැ. ඊට පස්සේ ඉතින් කතරගමට ගිහිල්ලා අපි කිරිවෙහෙර, එතකොට කතරගම මහා දේවාලය, එතකොට සෙල්ල කතරගම කියන ඔය තැන්වලට අපි ගියා. ඊට අමතරව අපි ලක්ෂ්මී දේවාලයටත් ගියා. ඉතින් මේ හැම තැනකම වගේ තියෙන මාර ලස්සන පිළිම, එතකොට ඒ දැනෙන අපිට කොහොමද ඒක විස්තර කරන්න කියන්න තේරෙන්නේ නැහැ. ඒක ඇත්තටම මාරම සැනසීමක්. ඔය වගේ තැන්වලට ගියාම පුංචි අවුලකට තියෙන ළමයි ගොඩක් රස්නේ. ඒක දරා ගන්න අමාරුයි. ඉතින් මම ලොකුවට වීඩියෝස් ගත්තේ නැහැ. පොඩි වීඩියෝස් තමයි ගත්තේ. ඉතින් මේ දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා හිතුණ නිසායි මම මේ වීඩියෝස් ටික ඇඩ් කරේ. ඉතින් මම හිතුවා මේකෙන් පස්සේ නම් ආයෙත් දිගටම වීඩියෝස් ගේන්න ඕනි කියලා. ඉතින් මේ vlog එක කරන අතරමැද, ඒ කියන්නේ ට්‍රිප් එක යන අතරමැද ඇතම කිව්වොත් මට අසනීප වුණා. ගොඩාක් අපහසුතාවයන්ට මුහුණ දෙන්නත් මට සිද්ධ වුණා. කොහොම හරි ඉතින් පරිස්සමෙන් ට්‍රිප් එක ගිහිල්ලා මම ආවා. ඉතින් මේ vlog එක බලලා මම හිතනවා ඔයගොල්ලෝ චුටි ideas ටිකක් ගන්න ඇති කොහොමද මේ කතරගම කියන්නේ කියලා. ඉතින් ගියපු අයත් ඇති, නැති අයත් ඇති. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා කතරගම යන්න. එහි තියෙන ලස්සන ගිහින් විඳින්න. මේ සමහර වීඩියෝ ක්ලිප්ස් නම් මම ගත්ත ඒවා නෙමෙයි. අදම කිව්වොත් මගේ හස්බන්ඩ් ගත්ත ඒවා. මේ වඳුරෝ එහෙම අරන් තියෙන්නේ යා. වීඩියෝ එක ඉතින් ගොඩක් පොඩි වෙන නිසා මම ඒ ක්ලිප්ස් ටිකක් ඇඩ් කරා. එහෙනම් ඉතින් මම තව අලුත් vlog එකකින් ඔයාලට ඉක්මනින්ම ආලව හම්බ වෙන්නම්. එහෙනම් ඉතින් මේ වීඩියෝ එකත් බලලා ඔයගොල්ලෝගේ අදහස්, එතකොට likes, ඒ හැම දෙයක්ම වීඩියෝ එකට දාන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. එහෙනම් thank you for watching.